අයිබෝවන් මම නිශාන් මම අද මේ පණිවිඩය කියන්නේ ඔයාලා ඔමාන් වල රැකියාවකට එන්න බලාපොරොත්තු ඉන්නවද? ඔයාලා එන්නේ විසිට් වීසා එකකටද? එහෙම විසිට් වීසා එකකට ඔයාලා ඔමාන් වල එන්න හිතාගෙන ඉන්නවා නම් මම කියන්නේ එන්න එපා. ඒ මගේ අත්දැකීම. ඒක නිසා මේ මිනිත්තු කිහිප වැයකලා ඔයාලා මං කියන දේ චුට්ටක් අහුම්කම් දෙන්න. ඔයාලගේ හරි පාර ඔයාලට තෝරගන්න පුළුවන් වෙයි. මචං ලංකාවෙන් ඒජන්ට්ලා කියනවා මෙහි විසිට් ආවට පස්සේ ජොබ් චෙක් කරලා දෙන්නම්. ඊට පස්සේ ලක්ෂ අඩුම මම හිතන්නේ 4-5ක් අනිවාර්යෙන් ඔයාලගෙන් ගන්නවා. ඊට පස්සේ ඔයාලට විසිට් එකක් ගන්න මෙහාට ගේනවා. ගෙනාවට පස්සේ ඔයාලට වෙන දේ ඔයාලට හිතා ගන්න බෑ. ඒක නිසා විසිට් වීසා එකකට එන්න කලින් ඔමාන් වලට දෙපාරක් හිතන්න. එතකොට ඔයාගේ ජීවිතේම ඔයාලට බේර ගන්න පුළුවන්. මචං ඒක නිසා විසිට් වීසා වලට ඔමාන් වලට එන්න එපා ජොබ් හොයාගෙන විශේෂයෙන්ම. අංක 1 විසිට් වීසා වලින් ඔමාන් වල අනිවාර්යෙන්ම වැඩ කරන්න බෑ. මොකද පොලිසියෙන් එළොත් ඔයාලව පොලිසියෙන් එළොත් අනිවාර්යෙන් ඔයාලට රිපෝට් කරනවා. මොකද මම දැකලා තියෙන මගේ අත්දැකීම් මම කියන්නේ අනිවාර්යෙන් ඔයාලා වැඩ කර ඉන්න වෙලාවට පොලිසියට කවුරු හරි පැමිණිලා කරොත් අනිවාර්යෙන් ඔයාලව හිරේ දානවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාලගේ පාස්පෝර්ට් එක බ්ලැක් ලිස්ට් කරනවාමයි. එතකොට අපෝ ඔයාලට ඔමාන් එන එක හීනයක් විතරක් වෙනවා. මොකද අපිට යුරෝප යන්න සල්ලි තියෙනවා නම් අපි යුරෝප යනවානේ. ඉතින් ඔයාලට අපි සාමාන්‍ය අයට යුරෝප යන සල්ලි නැති අයට මම කියන්නේ. ඉතින් අපි කොහොම හරි අමාරුවෙන් ලක්ෂ 4-5ක් හොයාගෙන ඒ ට්‍රැවල් එක උකස් තියලා එහෙම නැත්නම් ගෙදර වයිෆ් ගේ හරි අම්මගේ තාත්තගේ රත්තරන් බඩු ටික උකස් තියලා ඔයාලා ඔමාන් එන්න එහෙම හිතනවා නම් විසිට් වීසා එකට එන්න එපා කියලා මම කියන්නේ. ඔයාලා අනාථ වෙනවාමයි. මොකද විසිට් ආවයින් හරි අඩු ප්‍රමාණයකට තමයි එහෙම හරියින් තියෙන්නේ. ඒක සාර්ථක නැහැ. අසාර්ථකයි. හරිද? ඉතින් ඔයාලා ආවා කියනකො මෙහෙට. ඔයාලා ආවට පස්සේ ඔයාලට වෙන උපරිම නම් ඔයාලා එක්කගෙන ඒජන්ට් මෙහෙට සතියක් ඔයාලට කන බොන දෙයි ජොබ්ස් බලයි එක ජොබ්ස් දෙයි. ඒ කියන්නේ ක්ලීනින් අනම්මන මේ දේවල් තමයි තියෙන්නේ. හරිද? මෙහෙ එන්න නීති අනුකූලව ඒජන්සි එකකින් එන්න ලංකාවේ වෙන තරම් තියෙනවා. හොයාගන්න බැරි කමක් නැහැ. ඉතින් මේ ඊට අමතරව ඔයාලට නොමිලේ එන්නත් පුළුවන්. නොමිලේ එන පාරකුත් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මචං ඇවිල්ලා අනාථ වෙන්න එපා. මේ මොකද අවට පස්සේ කොහොමද ඔයාලට වෙන්නේ? ඔයාලා සමහරවිට දකින්න නැති ඔය නිවුස් වලට එහෙම පහුගිය දවස් ටිකේ ගියා. සෝෂල් මීඩියා වල ඕන තරම් ෂෙයා කරලා තිබුණා මෙහි ඉන්න මිනිස්සු මෙහෙට විසිට් වීසා වලට එන්න එපා කියලා. මොකද විසිට් වීසා ආවට පස්සේ අනාථ වෙන්නේ ඔබම තමයි. ඊට පස්සේ ඔයාලට ඒජන්ට් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔය ඒජන්ට් ආගියතක් නැති වෙනවා. එහෙම කරපු ව්‍යාපාරම් කර ගොඩාක් ඉන්නවා. මේ ජොබ් මාෆියා එක ගොඩාක් යනවා. ඒක නිසා ඔයාලා ඔමාන් එනවා නම් අනිවාර්යෙන් වීසා එකකට එන්න, වර්ක් පර්මිට් එකකට එන්න. එතකොට ඔයාලගේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔමාන් එකට එන්න ඕනේ, මොකක්ද අවශ්‍ය, මොනවද අවශ්‍ය සුදුසුකම්, මොනවද තියෙන ජොබ්ස්, ඒ වගේ දේවල් මම කියලා දෙන්නම්. ඒ වගේම තමයි මෙහෙට නොමිලේ රැකියාවලට එන්නත් පුළුවන් ක්‍රම තියෙනවා. සාමාන්‍ය හොටෙල් ෆීල්ඩ් එක වගේ සාමාන්‍ය නොමිලේ මෙහෙට රැකියාවලට එන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මෙහි නොමිලේ ජොබ් එකක් හොයාගන්න කියලා. ඒක නිසා කලබල වෙන්න එපා. විසිට් එන්න හදන්න එපා. විසිට් આવොත් ඔයාලා අනිවාර්යෙන් අනාථ වෙනවාමයි. කොහොමද ඔමාන් වල ජොබ් එකක් හරියාකාරව හොයාගන්නේ? අපිට ස්තුතියි.